හයි ගයිස් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. මේක ඔයගොල්ලෝ කොයි වෙලාවෙ බලනවද කොයි මොහොතේ බලනවද කියලා මන් දන්නේ නැහැ. ඉතින් මේකේ කැප් කොමාරි පටන් ගන්න මාට්ටු ගාව තමයි දාලා තියෙන්නේ. මේක FB එකේ දාලා තිබ්බේ. මේක දාලා තියෙන්නේ පොලිසිය නිදිද කියලා. පොලිසිය නිදා ගන්න ඕනේ නැහැ. මේ වගේ මේ පාරවල් අනිසි ලෙස පාවිච්චි කරන්න මුන්ට පොලිසිය අදාළ නැහැ. හරිද? කවර එකෙක් හරි ඉස්සලාම ගිහලා බලනවා පාරේ කොයි හරි පොලිසියෙන් ඉන්නවද කියලා. නැත්තම් මුන්ගේ රේස් එක ස්ටාර්ට් කරනවා. මෙච්චර දේවල් මේ ලංකාවේ වෙනවා. තාමත් ඇක්සිඩන්ට් වල කිසි අඩුවක් නැහැ. මුන්ට මේවා පෙනි තියෙද්දි ඇයි මේ වගේ රේස් පදින්නේ? රේස් පැද්දර කමන්නේ. ඒක උන්ගේ මොකක් හරි ඉඩමක් හරි තියෙනවා නම් කොහේ හරි ගිහිල්ලා ඉවරලා මේ ට්‍රැක් එකක් වගේ නම් කමක් නැහැ. මුන්ගේ තියෙන ගායවල් අඩු වෙන්නේ. ඒත් මහපාරේ මෙහෙම පැදලා මුන්ගේ අම්මලාගේ අප්පලා මේ පාරවල වල නැහනේ. හරිද? අහිංසක අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් තමයි මේ පාරක යනවා නම් යන්නේ. හරිද? ඉතින් එහෙම එක්කෙනෙක්ට මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වුණොත් මුන් වගේ කියන්නේ නැහැ. මුන් දවස් 14ක් විතර ඇතුළේ ඉඳි මේ ඔක්කොම යටපත් වෙයි. මුන් ආයෙ එළියට එයි. මුන් ඇවිල්ලා ඒ වැඩේ ආයෙත් කරනවා. ඉතින් කන්ටේනර් මම කියන්නේ කන්ටේනර් දෙක තුනක් එකට බෝලින් කරලා මුන්ට ඔය රේස් යනකොට නතර වෙන්න ඕන. මොකද මේ වගේ උන් ඇත්තනම මේ සමාජය රැඳන්නේ නැහැ. මේ බලන්න මුන් යන කිසිම මේකක් නැතුව යනවනේ මේ පාරවල වල. තව එකෙක්ට මොන හරි වෙයිද කියලා එහෙම බලන්නේ නැහනේ. ඇයි එහෙම කරන්නේ? ඇත්තම කිව්වොත් තමන්ටවත් තමන්ගේ ජීවිතය ගැන ආදරයක් නැහැ. මේකෙන් දැන් රේස් යන එක හරි කවුරුණත් ආසේ රේස් එකක් යන්න එතන තියෙන වෙනම ෆීලිං එකක් තමයි. හැබැයි වෙනට ඒව කරන්න ඕන විදි තියෙනවා, කරන්න ඕන තැන් තියෙනවා. මේ මහා පාරට වෙලා එහෙම නටන එක මම නම් කියන්නේ වැරදි. එහෙම කරන්න එපා. හරිද? ඔයගොල්ලොන්ගේ සාමාන්‍යයෙන් හිතලා බලන්නකෝ. ඉතින් ඔයගොල්ලොන්ගේ පැත්තෙන් ඔයගොල්ලෝ හිතලා බලන්න ඒක සාධාරණද සාධාරණ නැද්ද? යන යෑම බලන්නකෝ. පට්ට ස්පීඩ්